හලෝ ළමයි ඔන්න අද vlog එකේ මොකද වෙන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හලෝ ළමයි welcome back to my YouTube channel. ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ දවස් ටිකේම වීඩියෝස් මොකක්වත් ගේන්න හම්බුන්නේ නැහැ. මොකද පොඩි වැඩවලට පොඩ්ඩක් බිසි වෙලා හිටියා. ඉතින් ඒකින්ද ඔන්න මම අද වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක පොඩක් ෆනි වගේම පොඩි ජොලි වැඩ ගොඩක් කරපු වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට. අපි දැන් මේ යන්නේ එක ලස්සන තැනකට. ඉතින් ලස්සන තැන මොකද කියලා බලන්න අපි ඉස්සරහට ගිහින් බලමු වීඩියෝ එකේ. අපි දැන් මේ තෙහුන්දර ටවුන් එකෙන් ඇතුළට වෙන්න වගේ තමයි යන්නේ. මොකද අපි යන්න තියෙන තැනට යන්න ඕන මෙන්න මේ විදියට ඇතුලේ අතුරු මාර්ගයකින් මේ වගේ අපි ලයිට් හවුස් පාරට දාලා තමයි යන්නේ. ඇත්තටම අපි යන්නේ මේ ලයිට් හවුස් එක ගාවට. ඔන්නද අපි ආවේ දෙවුන්දර ලයිට් හවුස් එක ගාවට. ඉතින් ඇතින් පේනවා ලයිට් හවුස් එක ඔයාලට වීඩියෝ එකේ පේනවා. ඉතින් ඔන්න ඔය කට්ටිය දකුණු පළාතට ඇවිල්ලා මාතරාවට ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් දෙවුන්දර ලයිට් හවුස් එක ගාවට එන්න. ඉතින් මෙතන තියෙන බීච් එක එච්චර ගොඩාක් ගැඹුරු නැති බීච් එකක්. ඉතින් ගොඩාක් අය එනවා මෙහි බීච් එකේ නාන්න. එතකොට ඒ වගේ දේවල් වලට ඉතින් මේ තියෙන ලයිට් හවුස් එකත් එක්ක පේන හැටි ඉතින් ගොඩාක් ෆොරිනර්ස්ලා එහෙම ඉන්නවා මේ බීච් එකේ. මොකද මේක ගොඩක් ලස්සනයි. ඉතින් මේ ඉන්නේ අපේ මල්ලිගේ යාළුවෝ. අපේ පොඩි මල්ලිලා දෙන්නයි යාගේ යාළුවොත් එක්ක තමයි මේ යන්නේ. දැන් ඔන්න මම මේ බීච් එකට අපි දැන් ආවා. සෙනඟ සාමාන්‍යයෙන් ටිකක් හිටියා. ඉතින් බලන්න වතුර එහෙම මාරම ලස්සනයි. ගොඩාක් අය මෙතනට එනවා බීච් එකේ නාන්න. එතකොට මේ සෙල්ලම් කරන ලයිට් හවුස් එක ගොඩාක් ලස්සනට පේනවා. දැන් ඉතින් අපි මේ ඇඳුම් එහෙම පොඩ්ඩක් කියන්නේ දැන් ආපු ඇඳුම් පිටින් නාන්න බෑනේ. ඒකින්ද අපි දැන් මේ ඇඳුම් එහෙම ගලවලා ෂෝටක් එහෙම දාගෙන දැන් වතුරට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. මම නම් දැන් වතුරට බහින්නේ නෑ. මොකද මට තව ටිකක් වීඩියෝස් ගන්න ඕන නිසා. මේ කට්ටිය නම් දැන් වතුරට බහැලා තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ටිකක් ප්‍රශ්නේ තිබ්බා නැතෙමත් නෑ. ඉතින් එයාලා වතුරේ ඉන්න වෙලාවේ මම ලස්සන්ට බීච් එකේ ඉඳගෙන පොඩි වීඩියෝස් වගේක් අරගත්තා. ඉතින් මුහුද කියන්නේ හැම වෙලේම හිත නිවන තැනක්. ඉතින් මොනවාම හරි ප්‍රශ්නක ඉන්නවා නම් මුහුද ගාවට ආවට පස්සේ ඒ ප්‍රශ්න වලට පොඩි හරි සැනසීමක් හම්බෙනවා. හැම වීඩියෝ එකේම එයාලා විතරක් ඉඳලා බෑනේ. ඔන්න ඉතින් මාවත් ඒ විදිහටම වීඩියෝ කරන්න කියලා මම අපේ පොඩි මල්ලියට දුන්න ෆෝන් එක මේ එයා අරගත්තු වීඩියෝ එක. දැන් ඉතින් මේ වතුරෙන් නැටලා එහෙම වතුර යවාගෙන මේ හොඳටම තෙමාගෙන තමයි දැන් මේ ඉන්නේ. හරි අමාරුයි. දැන් අපි මුහුදේ නාලා ඉවර වෙලා දැන් මේ වතුරේ නටලා දැන් යන්න තමයි ලාස්ති වෙන්නේ. ඒ මාර ලස්සනයි හැබැයි හොඳේ. බලනවා වටේ පට ලස්සනට තියෙන්නේ. මුහුද දිහා බලන් ඉන්නකොට හිතෙන්නේ මුහුදත් හරියට ජීවිතේ වගේ. රළ වෙරළට ඇවිල්ලා ආයි මුහුදට යනවා වගේ අපේ ජීවිතේ සමහර අය එන්න පුළුවන් යන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම සමසිතින් දරා ගන්න අපේ හිත අපි පුහුණු කරගන්නවා නම් මං හිතන්නේ අපිට ජීවිතේන ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියලා. අපි මුහුදේ නාලා ඉවර වෙලා දැන් ආයේ ගෙදර යන්න තමයි හදන්නේ. පේනවනේ ලස්සනට ලයිට් හවුස් එක ගාව තමයි අපි ආවේ. අපේ කස්ටිය ඉන්නවා මෙතන. බලමු අපි ගෙදර ගිහින් මොකද කරේ කියලා.
ඔන්න දැන් අපි මෝදනාලේ ඉවර වෙලා අපේ ආවේ බයික් දෙකේ අපි බයික් වලට නැගලා ආයි යන්න තමා ලෑස්ති වෙන්නේ. යන්නයි හදන්නේ. ඔයාටත් මල්ලි කෙනෙක් ඉන්නවා නම් කොයිම වෙලාවකවත් මල්ලි හයියෙන් අල්ලගන්න නැතුව බයික් එකේ යන්න එපා. මොකද කියනවා නම් ඒ කට්ටිය බයික් වල යනවා කියලා කියන්නේ අපිට නිකන් දිව්‍ය ලෝකෙ පෙන්නනවා වගේ වැඩක්. මොකද මෙයා මාරම හයියෙන් තමයි යන්නේ. ඉතින් දන්නේ කියන ඔක්කොම සංස්කෘත භාෂා ටික සමහර වෙලාවට මගේ කටින් එළියට එනවා. අපේ ලොකු මල්ලිත් එක්ක බයික් එකේ යනකොට. ඉතින් අපේ ලොකු මල්ලි මේ අපේ පොඩි මල්ලි ඉතින් මේ දෙන්නත් එක්ක තමයි හැම වෙලේම ඇවිද යන්නේ. මොකද අපේ ලොකු මල්ලි ගෙදර ආවම තමයි අපි හැමෝටම කොහේ හරි යන්න පුළුවන් වෙන්නේ ඇත්තටම. මේ තියෙන්නේ දෙවුන්දර ටවුන් එක. දෙවුන්දර පන්සල තමා ප්‍රධාන වෙන්නේ. නගරේ මැද තියෙන්නේ. ඉතින් ඒ දේවාලයේ මැද තියාගෙන තමයි අපි මේ ඇත්තටම යන්නේ. මට හිතුණා දේවාලේ වටේ වීඩියෝ එකක් ගන්න ඕන කියලා. ඉතින් අපි ගියපු බීච් එක තමයි කයිසවැල්ල කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය කට්ටිය දෙවුන්දර එනවා නම් ඔයාලට ලයිට් හවුස් එක ගාවට එහෙම යනවා නම් අනිවාර්යෙන් කයිසවැල්ලට යන්න අමතක කරන්න එපා. මොකද ගොඩාක් ලස්සන බීච් එකක්. ඔයාලට ගිහිල්ලා මුහුදෙනාලා එතකොට සෙල්ලම් කරලා ඒ වගේ හොඳට විනෝද වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ විෂ්ණු මහා දේවාලයේ මකර තොරණ. ඉතින් දෙවුන්දර එන කෙනෙක් අනිවාර්යෙන්ම ශ්‍රී විෂ්ණු මහා දේවාලයට යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයත් දෙවුන්දර එන කෙනෙක් නම් අනිවාර්යෙන් දේවාල බිමට ගිහිල්ලා වැඳ පුදාගෙන එන්න කියලා මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ දෙවුන්දර දේවාලයේ ඇතුල් වෙන්න තියෙන දොරටු කිහිපය මම කට්ටියන්ට මේ පෙන්නගෙන යන්නේ. ඒ ඕනම එකකින් ඔයාලට ඇතුළට යන්න පුළුවන්. ඔන්න මම මේ වෙලාව ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඔයා කොයිම වෙලාවක හරි මුහුදට බැහැලා මුහුදේ නානවා නම් ඔයා ඒ නාලේ ඉවරුණු ගමන්ම ඉක්මනටම ඔයාගේ ඔළුව ඇඟ අනිවාර්යයෙන්ම පිරිසිදු වතුරෙන් හොදගන්න. මොකද එහෙම නැත්නම් ඒ වතුර වලට ඔයාගේ හැම වගේම ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ඔය විදිහට දේවාලේ වටේම රවුමක් ගිහිල්ලා අපි ආයෙත් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඔහම අපි අපේ ගෙදරට යන පාරට දැන් දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලටත් මෙහි ආවොත් මේ කයිසවැල්ලට යන්න, දෙවුන්දර දේවාලයට යන්න, ඒ වගේ දේවල් වලට විශේෂයෙන්ම කයිසවැල්ලට එහෙම යනවා නම් පාර දන්නේ නැත්නම් ඔන්න මගේ වීඩියෝ එක බලාගත්තොත් ඔයාලට පුළුවන් ඒක බලාගෙන උනත් යන්න. එහෙමත් නැත්නම් දෙවුන්දර ටවුන් එකට ඇවිල්ලා ඉවරලා ඕනම කෙනකින් ඇහුවට පස්සේ එයාලා කියනවා යන්න ඕන පාර කොයි වගේද කියලා. ඉතින් ගොඩක් ෆොරිනර්ස්ලා එතකොට ලංකාවේ ගොඩාක් අය මේ විදිහට මේ බීච් එකට එනවා. ඉතින් ඔන්න අපි දැන් ගෙදර යන්න කලින් මොනවා හරි පොඩි දෙයක් කාලා යන්න ඕනේ කියලා හිතුවා. ගෙදර රන් යන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද ඔන්න මෙතන තියෙනවා පොඩි කෑම කඩයක්. අපි ඉතින් එතන පොඩ්ඩක් නැවැත්තුවා මොනවා හරි ගන්න කියලා. අපේ ඉන්න මෙතන 3යි 4යි 8ක් විතර එනම රෝල් සෙට් ඈ 10ක් මගේ 230යි එනම රෝල් සෙට් නෑ 10ක් මගේ ඔන්න අපේ බී කඩේ ගිහිල්ලා අයිය කියපු ජාති ටික අරන් එනකන් මම ඉතින් අපේ ලොකු මල්ලි මම පොඩි වීඩියෝ එකක් අරගත්තා. අපේ බී කඩේට ගිහින් කෑම ගන්න හැටි තමයි අපි දෙන්න දැන් මෙතන මේ කතා කර ඉන්නේ. බී තමයි ගෙදර ගොඩක් වෙලාවට කඩේ යන වැඩ ටික කරන්නේ. ඉතින් අපේ නංගිට හිටියා නම් හොඳයි කියලා තමයි අපිට මේ වෙලාවේ හිතුනේ. මොකද අපි 4 දෙනාම එකට එකතු වුණාම පිස්සුවට කෝටියක් නම් කරනවා.
ඉතින් සහෝදරකම කියලා කියන්නේ හරි අපූර්ව බැඳීමක්. ඉතින් ඒක හැමදාටම තියෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ගෙදර ඉන්නකොට ගහමරා ගන්න වාර අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ වුණාට මේ තුන්දෙනාට මම මාරම විදිහට ආදරෙයි. මේ තුන්දෙනා වෙනුවෙන් හැම දෙයක්ම කරන්න මම හැම වෙලාවෙම හිතනවා. විදිහට අපේ මුහුදේ නාලා කරලා දැන් මේ ගෙදර යනවා. මොනවා හරි බඩට දාගන්න තමයි තියෙන්නේ. මොකද මුහුදේ නාලාවට පස්සේ පට්ට බඩගිනි. ඉතින් කෑම කන මේ වීඩියෝ මකුත් මට ගන්න හම්බුන්නේ නැහැ. මොකද මං ආව ගමන් කරේ ටක් ගාලා පිරිසිදු වතුරෙන් හොදගත් එක. අන්න ඉතින් ඔය විදිහට බීච් ඩේ එක ඉවර වුණා. මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් ආයෙ දවසක ඔකට ඒව හම්බ වෙන්නේ නම් එතකන් පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. එහෙනම් හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරනවාට, මගේ වීඩියෝස් බලනවාට, මගේ වීඩියෝස් වලට ලයික් කරනවාට. ඉතින් හැම කෙනෙක්ටම ගොඩක් ආදරේ දිගටම ඉන්න මාත් එක්ක කියලා මම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.